ඔය දෙක ගොඩක් අය YouTube channel වල Facebook page වල ගොඩක් අය දාන Google Map එකෙන් තවත් කෙනෙක් ඉන්න තැන ලොකේෂන් හොයාගන්න පුළුවන් කියලා වීඩියෝ දානවා. විනාඩි 5ක් 10 දානවා. කියෝන එක විතරයි කරන්නේ කොහොමද කරන්න කියලා පෙන්නන්නේ නැහැ. අනික ඒ වීඩියෝ බැලුවා කියලා වඩ වැඩකුත් නැහැ. හැබැයි යට නම් page එක කරන කෙනාට නම් ඒක වැඩක් තියෙනවා. මොකද ටයිම් එක ඉවරනට පස්සේ views නේ. මට නම් ඉතින් ඒක වැඩක් නැහැ. මේ මට නම් views આવතේ නැත ඒක. මොකද මම මේ තවක වැඩන්න මේ මම කියන්න එන්නේ කොහොමද හරියටම කරන්න කියලා ඒ වැඩේ තවත් කෙනෙක් ඉන්න තැන ලොකේෂන් හොයාගන්න කොහොමද කියලා ඒකට අර එයාලා කියනවා වගේ Google Map එකෙන් විතරක් ඔය වැඩේ කරන්න බෑ ඔය Google Map එකට තව Google app එකක් තියෙනවා ඒක බයින්ඩ් කරනවා ඒකේ නම තමයි Google Find Hub දැන් අපි බලමු කොහොමද තවත් කෙනෙක් ඉන්න තැන ලොකේෂන් එකක් කොහොමද හරියට හොයාගන්න කියලා Google Map එකයි ඒ Find Hub කියන ඇප්ලිකේෂන් එකයි දෙකම එකතු කරලා අපි යම් Play Store එකට. දැන් Play Store එකට ගිහිල්ලා සර්ච් කරන්න Google Find Hub කියලා. නැත්නම් Find Hub කියලා කෙටියෙන් සර්ච් කරන්න. සර්ච් කරපෙන මේ Google Find Hub කියලා. මේකත් Google Map එක වගේම Google Company එකේම මේ ඇප්ලිකේෂන් එක. මේ Offered by Google LLC. ඒකද බය වෙන්න දෙයක් නැහැ. මේක account hack වෙන්නවත් වගේ මොබයිල් එක හැක් වෙන්නවත් තරහ වෙන්නේ මොකද වෙන කම්පැනි එකක්වත් වෙන පුද්ගලයෙක්වත් හදපු ඇප්ලිකේෂන් නෙමෙයි. මේක තමයි Google app කම්පැනි ඇප්ලිකේෂන් එක. දැන් මේක ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඕපන් දෙන්න. මොකද මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මෙතන මට ඕපන් කියලා පෙන්නනවා. ඕපන් කරා. ඕපන් වෙනකොට ඔය ස්ක්‍රීන් ලොක් එකක් හරි ෆින්ගර්ප්‍රින්ට් ලොක් එකක් හරි පැටර්න් ලොක් එකක් හරි ෆේස් ලොක් එකක් දීලා තියෙනවා වගේ ෆෝන් එකට ඒක ලොක් එක අරගන්න. හැබැයි ඒකෙදි විතර ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේක වැඩේ කරන්නේ ඔයාට අර ලොකේෂන් හොයන්න ඕන පුද්ගලයාගේ ෆෝන් එකේනේ. දැන් එයාගේ ෆෝන් එකනේ තියෙන්නේ. ඒ නිසා ෂේප් එකේ යට කියලා ලොක් එක අරගන්න. ලොක් එක අරගත්තා කියමු. ඊට පස්සේ ඒ කෙනාගේ ෆෝන් එකේ එයා පාවිච්චි කරන ඊමේල් එක තෝරන්න. තෝරලා මෙතන GPS එයාගේ ෆෝන් එකේ GPS ඔන් කරලා ලොකේෂන් ඔන් කරන්න. ලොකේෂන් ඔන් කරලා තියෙනවම ලොකේෂන් ඔන් කරලා මෙතන ටික් එක දෙන්න. ලොකේෂන් තියෙන තැන බලන්න. ඔය පෙන්නනවනේ. දැන් එයාගේ ෆෝන් එක දැන් ට්‍රැක් වෙලා මේ ට්‍රැක් වෙනවා. මේ තියෙන ෆෝන් එක. හිතන්නකෝ ඔයා පාවිච්චි කරන Samsung S25 ෆෝන් එකට මේක හදන්න කියලා. ආවා ගැතේ තියෙන්නේ. දැන් එතන පෙන්නනවා Samsung S25 කියලා. දැන් මම පාවිච්චි කරන Redmi A5 ෆෝන් එකනේ. Redmi A5. දැන් මෙතන අපි සිලෙක්ට් කරලා තියෙන්නේ ඒ අපි හදන ෆෝන් එකේම එයා පාවිච්චි කරන එයාගේ ඊමේල් එකක්. මුතර මතක තියෙන එයාගේ ඊමේල් එක තමයි මෙතන දෙන්න ඕනේ. මේ ඇප්ලිකේෂන් එකට. ඊට පස්සේ දැන් අපිට ඕනේ දැන් මෙයා ඉන්න තැන අපිට හොයාගන්න ලොකේෂන් වලින් ඒකට අපි මෙතන people කියලා තියෙනවා. people එකට ගියාම මෙතන share via link. share via link. ඒක දෙන්න එපා. මොකද මම කලින් එක නිකන් ගැතෙන් වෙලා තියෙනවා. ඒක මම අයින් කරනවා. දැන් මෙතන people කියන එක ගියාම ඔයාලා මුලින්ම ගියාම ඔයාලට මේ විදිහට තමයි එන්නේ. මේ වගේ එකක්. ඊට පස්සේ ඔයා මේක ෂෙයා කරන්න ඕනේ ඔයාටනේ බලන්න ඕනේ මේ ලොකේෂන් එක කොතනද ඉන්නේ කියලා එයා දාලා පුද්ගලයා. එතකොට අපිට නිව් ෂෙයා දෙන්න. නිව් ෂෙයා දුන්නාම ඉන් ඇප් ෂෙයා කියලා උඩින් තියෙනවා. යටින් තියෙනවා ෂෙයා ලින්ක් කියලා. ෂෙයා ලින්ක් කියන එක පහලින් ක්ලික් කරලා ගත්තොත් ඒකේ එන්නේ ඔය Facebook Messenger, WhatsApp, Viber අනම්මනම් ඕවට ලින්ක් ෂෙයා කරන්න යන්න එපා. ඒක වෙන්නේ නැහැ විනාඩි 45කින් එක්ස්පයර් වෙනවා. ඒකින්ද ඉන් ඇප් ෂෙයාරින් කියන එකේ එතන සර්ච් එක දෙන්න. සර්ච් එක දීලා ඔයාගේ මොබයිල් එකේ ඔයා ඒ කියන්නේ දැන් ඔයා හදන ෆෝන් එකේ ඊමේල් එක මොකද මේ ඔයාට දැන් නොටිෆිකේෂන් ගෙන්න ගන්න ඕනේ ඒ ඉන්න කෙනාගේ ලොකේෂන් පුතන්නේ කියලා. ඒතකොට ඔයාලා පාවිච්චි කරන ඔයාගේම ෆෝන් එකේ ඔයාගේ ඊමේල් එක දෙන්න. දැන් මගේ ෆෝන් එකේ පාවිච්චි කරන මම ඊමේල් එකක් මෙතන නිකන් ඔයාලට පෙන්වන්න දෙනවා. දැන් ඔයා පාවිච්චි කරන ඔයාගේ ෆෝන් එකේ ඊමේල් එක දුන්නාම ඔන්නෝම වැටෙනවා. ඊට පස්සේ ඕකේ කරගන්න. මතක තියන්න ඔයා ඔතන ඊමේල් එක දෙන්න එපා අර දැන් ඔයා හදන ෆෝන් එකේ ඊමේල් දෙක තුනක් තියෙනවා නම් එක ඊමේල් එකක් දැන් ඇප්ලිකේෂන් එක දුන්නානේ දීලා මෙතනට ඒ කෙනාගේ මේ ඊමේල් එක තෝරලා දෙන්න එපා මෙතනට දෙන්න ඔයාගේ ඊමේල් එක ඊට පස්සේ ඊමේල් එක දීලා ෂෙයා දෙන්න ඔච්චරයි කරන්න තියෙන්නේ
send device track මෙතන තියෙනවා share. දැන් ඔයාගේ මේ ෆෝන් එකට මේ දැන් හදපු ෆෝන් එකේ මේ කෙනා කොහෙට හරි යට මෙහාට එනකොට ඔයාට ඒ වෙලාව අනුව මේ ලොකේෂන් එක කොතනද කියලා ලින්කයක් එනවා. ඒ ලින්ක් එක ඕපන් කරුවම ඔයාගේ ෆෝන් එකේ Google Map එක ඕපන් වෙනවා ඉබේම. ඊට පස්සේ Google Map එකෙන් පෙන්නනවා ඒ කෙනා ඉන්න තැන. ඕක තමයි සරලම වෙන්නේ. ඊට පස්සේ ඔයා මේක කරන්න ඕන. දැන් ඔයා ඇප් එක ඉන්ස්ටෝල් කරන්නේ කෙනාගේ ෆෝන් එකට. එයාට පේනවනේ මේ Google Find Hubs කියලා මේ ඇප් එකක් මේ දාලා තියෙනවා. ඒක ඔයා අයින් කරගන්න. මේ ස්ක්‍රීන් එක අයින් කරගන්න. මට මේකේ පෙන්වන්න නෑ මොකද මම මේක අයින් හයිඩ් දාලා තියෙන හින්දා. මේ තන් ඉන්නකෝ හරි පෙන්වන්නම්කෝ. Find Hub. ඒක